සෑයකට බෝධියකට නමුත් දුක කියන්න පුළුවන්. නිරේ ඉපදුනොත් ඒ දුක් කාට නම් කියන්නද? ලැබිච්ච මනුස්ස ජීවිතයට සාප කරගන්න එපා. මේක කරුමක්කාර ජීවිතයක් කියලා හිතන්න එපා. අපිට සීතල හුළඟක් හරි එනවනේ. සීතල හුළඟක් හරි දැන් එනවනේ. නිරේ නෑ. කවදාවත් නෑ. අපිට විනාඩි 5ක් හරි නිින්ද යනවනේ. නිරේ කල්ප ගානක් නිින්ද කියන එක නෑ. අපි බත් ඇටයක් නමුත් කනවනේ. නිරේ නෑ. වැටෙන්න එපා මේ නිරේට. මනුස්ස ජීවිතයට සාප කරගන්න එපා. කරගත්ත පව් මත නැහෙන්න එපා. යම් දවසක නිවන ගැන ඇහුවනම්, සුගතිය ගැන ඇහුවනම්, අපාය දිව්‍ය ලෝකෙ ගැන හොඳට ඇහුවනම්, මොළේට කල්පනා වුණා නම්, අපිටත් වැටුණා නම් අපි පව් කරන්නේ නැහැ. කාගේ හරි අතින් පව් සිද්ධ වෙලා තියෙනවා නම් ඕවා නොදැනුන නිසා, නොදන්නා නිසා, නොකියු නිසා, බේරගන්න කෙනෙක් නැති නිසා. වැරදි වුණා කියලා නැහින්න එපා. ඒ මත්තේ ඉන්න එපා. දැන් ගැලවෙන පොටක් හොයාපල්ලා. තිරිසන් ලෝකේ කිව්වොත් දොරවල් කීයක්ද? කෙටියෙන් අපා දෙපා බහුපා සිව්පා කියලා කියන්න පුළුවන්. දෙයනේ මාළු ටැංකියකට ওই මාළු ඉන්න තැන් වලට ගිහිල්ලා බලන්න. කෙලවලක් නැති මාළු වර්ග. කුරුමි සත්තු ගත්තොත් කෙලවරක් නැති කුරුමි සත්තු. සතා සිව්පාව තිරිසන් ලෝකේ. තිරිසන් ලෝකේ විඳවනවා. කාට නම් දුක කියන්නද? කාට නම් දුක කියන්නද? වද දෙනවා. දැන් ඔන්න මේ පාර මහමේඝ පත්තරේ මම දැක්ක දාලා තිනවා. ඉන්දියාවේ වහින්නේ නැහැ කියලා ඒකට චාරිත්‍රයට කරන්නේ ගෙම්බෝ දෙන්නේ කල්ලා මල් මාලා දාලා ගෙම්බා කසාද බඳිනවා. ඔව් මෙහෙම අල්ලගෙන දුක. ඊළඟට ජීව විද්‍යා පරීක්ෂණවලදී ගෙම්බා කපලා ගෙම්බාගේ බඩේ තියෙන කෑලි පරීක්ෂණයට අරන් ළමයිට උගන්වලා ආයෙත් මහනවා. මට කියලා තියෙනවා සමහර ළමයි, ස්වාමීන් වහන්සේ එහෙම මහලා ගෙම්බා තිබ්බ පැය 2-3ක් කපලා ඇන ගහලාම බඩ ඇතුලේ තියෙන ඔක්කොම පෙන්නලා ආයෙ මහනවා. පැය 2-3ක්. ඊට පස්සේ ආයෙ ගෙම්බා තිබ්බට පස්සේ පැන යනවලු. hina වෙනවනේ දුක. පාරවල් වල හැප්පෙන සත්තුන්ට, චප්ප වෙන සත්තුන්ට මොන සත්කාරද? කකුලක් එක වාහනයකට අහුවෙලා ජීවත් වෙන මිනිස්සයා මුළු ජීවිත කාලෙම විඳින දුක බලන්න. ඇයි ඒ දුක තිරිසන් සත්වයාට නැද්ද? දුක වැටෙන්න නම් එපා තිරිසන් ලෝකයකට. තිරිසන් හිතෙන් හිටියොත්, තිරිසන් සිතවිලි හිතුවොත් තිරිසන් ලෝකයේමයි. බල්ලෝ බල්ලුන්ට ආශාවෙන්, බල්ලෝ බල්ලුන්ට තුරුස්නාවෙන්, සතා සිව්පාට තුරුස්නාවෙන් හිටියොත්, තිරිසන් වැඩ කළොත්, බඩ ගෝස්තරයට පව් කළොත් තිරිසන් ලෝකේ. මිනිස්යාද කතා කරනවා මුන් තිරිසන් වගේ කියලා. මරණින් මත්තේ තිරිසන් ලෝකේ. ගොඩ එනු බොරු. කර්ම සකස් නොවන තැනක් නෑ. කර්ම සකස් නොවන වෙලාවක් නෑ සසර යන සත්වයාට. එහෙනම් පූසා අල්ලන මීයෙක් ගානේ ප්‍රාණඝාත ඔහු දන්නේ. ගෙම්බා කන කෘමියෙක් ගානේ ප්‍රාණඝාත ඔහු දන්නේ. නොදන්නා බව කර්මයේ සකස් වෙන්න බාධාවක් නෙවෙයි. නොදන්නා බවට කියන්නේ අවිද්‍යාව කියලා. අවිද්‍යාව නිසා නේන්නම් ඔක්කොම හැදින්නේ.
පින්පව් බෙදන්න පුළුවන්ද තිරිසනාට? මනුස්ස ලෝකෙත් මනසින් පින්පව් බෙද බෙදා මනසින් තේරුම් ගන්න හිටියේ නැත්තම් ඔහුගේ මනස තිරිසන් ලෝකෙට වැටෙන්නේ. තිරිසන් සතාට ජීවිතේ තීරණාත්මකයි, වෙනස් කරගන්න බෑ. ඔබට වෙනස් කරන්න පුළුවන්.